දැන් අපි හිතින් තේරුම් ගන්න ගියොත් ඒ ධර්මය එතරයි තමන්ව තහවුරු වෙනවා. තේරුණාද? ඒක නිසා ඒක ප්‍රඥාවට වැටෙනවා. දැන් එහෙම මනස යොමු කරාම එහෙම හොයාගෙන යනකොට මනසේ ප්‍රඥාව අවදි වෙනවා. අවදි වුණාම තමයි ඒක වැටහීමක්පත් වෙන්නේ. ඒතකොට තමන්ට වැටහුණා නෙවෙයි. ඔය තමන් දැන් කිව්ව එක හිතින් හිතලා තේරුම් ගන්න ගියොත් අයි තමන්ට තේරුම් ගන්නනේ යන්නේ. ඒතකොට අයි තමව තහවුරු වෙනවා. අයිතර විකෘති අදහසෙම තමයි යන්නේ. ඒකත් තේරුණාම නිකන් ඉන්නද කියන්නේ අර එන සිතුවිලි නිකන් ඉන්නේ නෙවෙයි. දැන් ඒ කියා දීපු ධර්මපරයය ඔස්සේ මනස යොමු කරන්නත් ඕන තමන් තුළ. ඒ වගේ තමයි ඒක අර දැන් ඕනට වඩා හිතන්න ගියොත් ඒකට කියන අතිධාවනීය වෙනවා කියලා. මොකද්ද? දැන් අර දියේ බුදුහාමුදුරුවෝගෙන් අහන එක වෙලාවක කෙනෙක් ඇවිල්ලා බොහොම කාලයකින් තමයි ඊතර වෙන කෙනෙක් මුණ ගැහුනේ කොහොමද ඊතර වුනේ කියලා. එතකොට කියනවා මොකද්ද? පීඩා හිටියෙත් නැහැ පීනුවෙත් නැහැ කියලා. දැන් මේ නිකන් හිටියොත් මොකද්ද වෙන්නේ? ගිලෙනවා. එහෙනම් තමන් යටට යනවා. මුකුත් වෙන්නේ නැහැ. තව ඒක හැබැයි තමන් පීනන්න ගත්තොත් මොකද වෙන්නේ? තමන්ව මතු වෙනවා. ඒ වගේ තමයි හිතන්න ගත්තොත් මොකද්ද වෙන්නේ? ඕනට වඩා හිතන්න ගත්තොත් තමන්ව තමයි තව තහවුරු කරගෙන යන්නේ පුරුද්දට. හැබැයි නොහිත හිටියොත් මොකද වෙන්නේ? එතන අවබෝධ කරගන්න බෑ. තමන්ට අනවබෝධයටම ඒත් යනවා. තේරුණා? එතකොට මැදමාවතක් නේ තියෙන්නේ. එතකොට ඒක දැන් ඒක වනේ ඇහිීම, පෙනීම, සිතීම කියන එක සිද්ධ වෙන්නේ මෙහෙමයි. ඒකට අපි ඉතින් එකතු කරගන්න එකක් තමයි මේ මොකද්ද? තමන් කියලා. ඒතකොට හැමතිස්සෙම අපි අහගෙන ඉන්නේ තමන් අහනවා, තමන් හිතනවා. ඒ ඔස්සේ තමයි මුල් කරගෙන යන්නේ. ඒක නමුත් විකෘති අදහසක්. මොන අදහසක්ද? විකෘතියගේ සත්‍යක් නෑ මම වීදුරුවක් නැති තැනක වීදුරුවක් තියෙයි කියලා හිතාගෙන ඊගෙන කල්පනා කර යන කොච්චර කල්පනා කරන්න ගියත් මොකක් වෙනවද? ඒක විකෘතිය. ඇත්තක් නෙවෙයි. ඊට පස්සේ එකක් නැහැයි කියලා හිතාගෙන යනවා. ඒකත් අර වගේම තමයි. ඒකත් විකෘතිය. මනස කියන කාරණයට යොමු කරාම මනස මොකක් වෙනවද? මනස අවදි වෙනවා. මනස ප්‍රඥාව පිටවන්නේ. එතකොට තමයි ඒ තමන්ගේ ඒ කියන්නේ ඒ වැරදි චින්තනය තේරෙන්නේ. දැන් වාවිතේ යමක් තේරුම් ගත්ත නිසා නෙහන්නේ. තමන්ගේ චින්තනය වැරදි. මේ පැත්තට ගියත් වැරදි. මේ පැත්තට ගියත් වැරදි. මොන මැදකට එනවා. අන්ත දෙකකට තමයි දැන් මිනිස්සු වුණාම යන්නේ. ওই වැරදි අන්ත දෙකේ තමයි යන්නේ. ඒකද? තමන් කියලා හිතාගෙන කල්පනා කරගෙන දුක් විඳ යනවා. ඊට පස්සේ එහෙම නෙවෙයි කොහොම නැහැ කියලා හිතාගෙන දුක් විඳ යනවා. ඒ දෙකත්තම සිතුවිලි සකස් කරගන්නව විතරයි. වැරදි පදනමක් මත ඉඳලා. එතකොට අපි අමුතුවෙන් දෙයක් අවබෝධ කරගන්නේ නැහැ. ඒ වැරද්ද තමයි අවබෝධ කරගන්නේ. දැන් අපි යනකොට වලක වැටෙනවා. හැමතිස්සෙම යනකොට වලක වැටෙනවා. එතකොට වලක නොටීම කියන්නේ මොකද්ද? වලේ වැටෙන බව දන්නවනම් අපි ඒකට අතුල් පාඩිය තියන්නේ නැහැ. ඒ වගේ තමයි අපි වැරදි චින්තනය ගැන මනසට වැටහුනොත් මනස මොකක් වෙනවද? ඒක ඇත්තයි කියලා ගන්නෑ. දැන් තියෙන ප්‍රශ්නේ මොකද්ද? තමන් ඒ ඇති හිතේ මැවෙන එක ඇත්තයි කියලා මනස ගන්නවා. දැන් මම ඔකට උපමාවකුත් කියන්නම්. දැන් කණ්ණාඩියක් ගාවට ගියාම ඒ දණ්ඩෙක් ගියාම බල්ල වුණත් තමන්ට බල්ලෙක් පෙනුනොත් ඌ තව ඒකට රැවටෙන ප්‍රතික්‍රියා කරනවා. දැකලා තියෙනවනේ සත්තු. එතකොට ඇත්තටම එතන බල්ලෙක් ඌ හිතන්නේ මොකද? බල්ලගේ කෝණයෙන් බැලුවොත් බල්ලා හිතන්නේ මොකද්ද? තව බල්ලෙක් කණ්ණාඩිය ඇතුලේ ඉන්නවයි කියලා. උඩ කණ්ණාඩියක් කියන වැටහීමක් නැහැ. කිසි වැටහීමක් නැහැ. තව බල්ලෙක් වෙන. හැබැයි අපේ ගිහිල්ලා කණ්ණාඩි ඉස්සරහට ගියාම මොකද්ද අපිට එහෙම ඡායාවක් කියලාවත් කණ්ණාඩියක් කියලාවත් හිතන්න ඕනේ මොකද අපි ඒකට රැවටෙන්නේ නැහැ. මිනිස්සු වශයෙන් රැවටෙන්නේ නැහැ. මිනිස්සෙන්ට ඒ අවබෝධය තියෙනවා. හැබැයි සත්තුන්ට ඒ අවබෝධය නැති නිසා සත්තු කණ්ණාඩියක් ඉස්සරහා තව සතෙක් විදිහට එක විදිහට එක සතු ප්‍රතික්‍රියා කරනවා. එහෙනම් සත්තුන්ට ඒ ඥාණය නැහැ. ඊට පස්සේ ඇත්තට මෙතන මොකද්ද වෙන්නේ? කණ්ණාඩිය ඇතුලේ බල්ලෙක් ඉන්නවද? නෑ කියවන්න බැරි මොකද දන්නවද? එතකොට ඉන්නවා කියන එක තමයි නෑ කියලා. අපි යමක් නැහැ කියනවනම් ඒක යමක් තියෙන්න ඕන. නෑ කියන්නත් බෑ ඉන්නවා කියන්නත් බෑ. එතන උත්තරේ තමයි හේවණල්ල සකස් වෙනවා. මොකද්ද වෙන්නේ? ඒක එහෙම නෙවෙයි කියන්න බෑනේ. යම් කිසි ආලෝකය නිසා, ඒ කණ්ණාඩිය නිසා, ඒ සතා නිසා, ඒ කාරණා ටික එකතු වුනහම හේවණල්ල සකස් වීම කියන එක සිද්ධ වෙනවා. හැබැයි එතන බල්ලෙක් ඉන්නවා කියන එක රැවටීම. බල්ලෙක් නෑ කියන එක කවදාවත් බල්ලෙක් ඉඳලම නෑනේ නැති වෙන්නේ. නේද? හැබැයි හේවණල්ල සකස් වෙන්නේ නැහැයි කියලා කියන්න බෑ. අන්න ඒ වගේ තමයි ඇහැ රූපය හිත එකතු වුනහම පේනවා කියන කාරණේ සිද්ධ වෙනවා. හැබැයි මට පේනවා කියන එක අර රැවටීමක්. කනයි සද්දේ විඥානය එකතු වුනහම ඇහෙනවා කියන කාරණේ සකස් වෙනවා. මට ඇහෙනවා කියන්නේ අර බල්ල රැවටෙනවා වගේ අපි රැවටෙන එක. ඊට පස්සේ අපි හිතනවා එහෙනම් මේක මෙතන මම කියලා කෙනෙක් නැතුව ඇති කියලා. අර එතකොට
අයිතර අනිත් පැත්තට යනවා. එතකොට හිටී දෙයක් නැති කරගන්න යන එකක් තමයි දැන් මනහල කරන්නේ. හැබැයි බුදුහාමුදුරු පෙන්නන්නේ ඒකට රැවටීමක් මිසක් තියෙන්නේ. යම් සිද්ධියක් සිද්ධ වෙනවා. ඒ සිද්ධියට රැවටීමක්කට භාජනය වෙනවා. මිසක් මෙතන කවදාවත් තමන් කියලා එකක් තහවුරු කරගන්න තිබිලම නැහැ. දැන් අපි කොච්චර මොඩයිද කියනවනම් අර බල්ලෝ දකින වෙලාවට බුරනවා ඒකට රියැක්ට් කරනවා වගේ අපි අර පේන ඇහෙන හිතන හැම දෙයක්ම තමන්ව තහවුරු කරගන්න. තමන්ව ඉන්නවයි කියලා හිතා ගන්න. තමන් තමයි කල්පනා කරන්නේ. ඒ නිසා මානසික විදවන අම්බානිකට. සියලුම මානසික රෝග උතන තමයි තියෙන්නේ. ඒ කියන්නේ තමන්ටනේ මානසික තමන්ට දෙයක් නැති වෙලානේ විඳවන්නේ. තමන් කියනතොට ඒක පදන වැරදි. බුදුහාමුදුරු කියන්නේ මෙතන තියෙන මේ ආයතනවල ක්‍රියාකාරීත්වයක් විතරයි. ක්‍රියාකාරීත්වයක් තියෙනවා. පෙනීම කියන්නේ ක්‍රියාවක්. ඇසීම කියන්නේ ක්‍රියාවක්. සිතීම කියන්නේ ක්‍රියාවක්. ඒ ක්‍රියාවට අපි රැවටීමක් තියෙනවා. එතකොට ඒක තේරුම් ගන්න මනස යොමු කරන එකට කියන යෝනිසෝ මනසිකාරය කියලා. මොකද කියන්නේ? අන්න ඒකෙන් තමයි ප්‍රඥාව පහළ වෙන්නේ. දැන් ආලෝකයක් දැල් වෙන්න නම් මොකක් හරි ක්‍රියාවලියක් සිද්ධ වෙන්න එපා. ඒ ක්‍රියාවලිය නිසා මේ ලයිට් එකපත් වෙනවා. කරන්ට් එක එනවා, ස්විච් එක දානවා. ඒ නිසා ලයිට් එකපත් වෙනවා. ඒ වගේ ප්‍රඥාව පහළ වෙන්න උදව් වෙන දේ තමයි යෝනිසෝ මනසිකාරය. අපි දවස් 30 කල්පනා කරන කොහොමද? පේන ඇහෙන එකෙන් හැමතිස්සෙම අපි මොකද අපිව තහවුරු කරගන්න කල්පනාවක් අපි යෙදෙන්නේ. ඒ මනසිකාරයට කියන මොකද්ද? අයෝනිසෝ මනසිකාරය. ඒකෙන් හැමතිස්සෙම අර දැන් බල්ලා කණ්ණාඩි මේ පැත්තේ කණ්ණාඩි මේ පැත්තේ හැමතැනම දකින්න එකට ඌ බල්ලෙක් පේනවා. ඒතකොට හැමතිස්සෙම උට බල්ලෙක් ඉන්නවයි කියන එක තහවුරු කරගැනීමක් ඌ කරන්නේ. හැබැයි ඒක සම්පූර්ණ මුලාවක්. ඇත්තටම බල්ලෙක් නැති තැනක බල්ලෙක් ඉන්නවා කියලා අර වෙන සිද්ධියකට රැවටිලා තහවුරු වෙනවා. ඒ වගේ මේ පේනවා ඇහෙනවා සිතනවා කියන දේ හැම නැගිට වෙලාවෙ ඉඳලම සිද්ධ වෙනවනේ. ඔක රැ නිදා ගන්නකම්. ඉතින් හැම වෙලාවෙම අපි ඉන්නේ මොකද්ද? අයෝනිසෝ මනසිකාරයක. ඉතින් අයෝනිසෝ මනසිකාරයකින් වෙන්නේ මෝඩකම වැඩි වෙන එක විතරයි. නේ? මෝඩකම වැඩි වෙන එක විතරයි. එතකොට මෝඩකම වැඩි වෙන තරමට රැවටෙන ගතිය වැඩි. මෝඩ වෙන තරමට රැවටෙන ගතිය වැඩි. යෝනිසෝ මනසිකාරයේ ඉපදුනහම ප්‍රඥාව පහළ වෙනවා. ප්‍රඥාව පහළ වෙන්නේ ප්‍රඥාවේ ස්වභාවය තමයි රැවටෙන ගතිය නැති කරගන්න. එතකොට ඒක තමන් රැවටෙන්නේ නැතුව යන එක නෙවෙයි. මනසේ තියෙන මේ රැවටීම කියන ස්වභාවය මනසේම ස්වභාවයකින් මොකක් වෙනවද? නැති කරවෙනවා. මනසේම තියෙන රැවටෙන ස්වභාවය අපි තහවුරු කරන විදිහට වැඩ කරන නිසා මනස නිතරම රැවටි තියෙනවා.